නංගි මල්ලිය අදත් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් වීජීය භාග ගැටලු කිහිපයක්. ගැටලු දෙකක් මම බෝඩ් එකේ ලියලා තියෙනවා. අපි බලමු මේ විසඳන්නේ කොහොමද කියලා. ඇත්තටම වීජීය භාගයක් විසඳනවා කියනට වඩා ඇත්තටම එතනදී ගොඩක් වචනේ අපි පාවිච්චි කරනට වඩා කියන්න වීජීය භාග සුළු කරනවා කියන්නේ. මොකද අපි භාග පාඩමේදීත් මොකද කරන්නේ? භාග දෙකක් කීපයක් ඔය මොනවා හරි කරලා අපි කිසියම් තනි උත්තරයක් නේ ලබා ගන්න. අන්න එවැනිම ආකාරයක් තමයි මෙතනදිත් තියෙන්නේ. එහෙනම් අපි මේක සුළු කරන විදිහ පොඩ්ඩක් බලමු. හරි. මෙතනදී අර භාග නීතියම තමයි අපි පාවිච්චි කරන්නේ. බලන්න මෙතනදී අපි ගන්නවා ඉස්සරවම පොදු හරයක්. පොදු හරයක් ගන්නකොට අපි බලන්න ඕනේ පුතේ මෙන්න මේ දීලා තියෙන එක් භාගයන් වල හරයන් සමාන කියලා. මොකද අපි දන්නවා භාගවලදී හරයන් සමාන වුණොත් තමයි ලවයන් එකතු කරන්න පුළුවන්. මෙතනදී අපිට පේන හරයන් සමාන වෙලා නැහැ. ඒ නිසා මම මෙතනදී කරන්නේ ඇත්තටම පොදු හරයක් ගන්නට හරයන් සමාන කරගන්න. මෙතනදී ඔයාලට පේනවා මේ දෙක අතර මේ තියෙන හරයන් අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට කෙලින්ම මේ හරයෙන් වැඩි කරලා පොදු හරයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 2x ඍණ 3 වතාවක් x ධන 1 කියලා. මේ විදිහට පොදු හරයක් ලබා ගන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ දැන් අපිට කරන්න වෙනවා මේ දෙක මෙන්න මේ ආපු පොදු හරය මෙන්න මෙයාගේ හරයෙන් බෙදලා එන එක ලවයෙන් ಗುಣ කරලා මෙතෙන්ට දාන්න. කියප එක තේරෙන්න ඇති. ඒ කියන්නේ මෙන්න මේ සෙට් එක බෙදෙනවා මේ 2x ඍණ 3. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ 2x ඍණ 3ට මේ 2x ඍණ 3 කැන්සල් වෙනවා. කැන්සල් වෙලා ඉතුරු වෙන්නේ x ධන 1ක් විතරයි. අන්නේ ඉතුරු වෙන x ධන 1 එකෙන් ගුණ වෙනවා. x ධන 1 එකෙන් ගුණ වුණාම අපි දන්නවා x ධන 1යි. තේරෙනවනේ? එහෙනම් ඒ දෙයම තමයි මෙතනදී. මේ බලන්න 2x ඍණ 3 x ධන 1 මොකද වෙන්නේ? බෙදන්න ඕනේ x ධන 1කින්. එතකොට එතනදී x ධන 1ට x ධන 1 කැන්සල් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 2x ඍණ 3. එහෙනම් මම එතනදී දානවා. එයාව ගුණ කරනවා එකෙම ගුණ කරන නිසා වැඩි හිතන්න දෙයක් නැහැ. අපිට 2x ඍණ 3ම දාන්න පුළුවන් මෙවැනි අවස්ථාවක නම්. මොකද ලාවේ තියෙන එක නිසා මේ මෙහෙම ගාන හදාගෙන යන්නේ. වෙනත් ප්‍රකාශනයක් හරි පදයක් හරි තිබ්බනම් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. දැන් බලන්න මෙතනින් උත්තරේ අවසන් වෙන්නේ අපිට සජාතීය පද තියෙනවා. මේ x පද තියෙනවා සහ ඉලක්කම් සංඛ්‍යා තියෙනවා. ඒ නිසා සජාතීය පද සුළු වීමක් වෙනවා. මොකද වෙන්නේ? x ට 2x එකතු වෙලා අපිට ගන්න පුළුවන් 3x කියලා එකක්. ධන දරිනේ මම වැරද්දක් කරා. මොකද්ද කරපු වැරද්ද? ධන 1යි ඍණ 3යි සුළු වෙන්නේ. ධන 1යි ඍණ 3යි සුළු වුණාම උත්තරේ ඍණ 2යි. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා 7 වසර 8 වසරේදී. එහෙනම් මෙතනදී වෙන්නේ ධන දෙකක් නෙමෙයි ඍණ දෙකක් ඉතුරු වෙන්නේ. හරය ඒ විදිහටම 2x ඍණ 3 x ධන 2 x ධන 1 විදිහටම ඉතුරු වෙනවා. ඇත්තටම අවසාන උත්තරයක් අපිට ලැබිලා. මොකද මේක මෙතනින් එහාට තව සුළු කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට ඇත්තටම මේක ගුණ කරලා අපිට තව පද කීපයක් ලියලා යන්න පුළුවන්. එතනින් එහාට කරන්න අවශ්‍ය නැහැ. අපි මෙතනින් නවත්තනවා. මොකද මේක හොඳ කෙටි උත්තරයක් මේ ගැටලුවට අදාළ වෙනවා. හරි. එහෙනම් මේ ගැටලුව එතනින් ඉවරයි. හරි. අපි මේ පැත්තට આવුත් බෝඩ් එකේ එතන ගැටලුවක් තියෙනවා. මෙන්න මේ විදිහට ගාන දීලා. මෙතනත් අර වගේමයි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. හැබැයි පුතේ ඔයගොල්ලෝ හොඳට බැලුවොත් x වර්ගයේ ඍණ 4 x ධන 2 හරයන් අසමානයි තමයි. ඒ වුණාට මෙන්න මෙවැනි අවස්ථාවක ඔයගොල්ලෝ දකින්න මේ 4 වගේ තැන්. 4 කියන්නේ 2 වර්ගයනේ. ඒ නිසා ඇත්තටම x වර්ගයේ ඍණ 2 වර්ගයක් තමයි මේ තියෙන්නේ. මේ මොකද්ද තියෙන්නේ? මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරය. අන්න එවැනි ගැටලු ඇත්තටම දැන් පේන්නේ ඔයගොල්ලෝ ගැටලු හදනවා තමයි. ඒ නිසා මේකේ අර වැඩේ කරන්න යන්න එපා. මෙතනදී අපි කරන්න ඕනේ මෙන්න මෙයාව වර්ග දෙකක අන්තරයට කඩා ගන්න. බලමු කඩා ගන්න විදිය අපි මේ පැත්ත ගත්තොත් 2x බෙදීම x වර්ගයේ ඍණ 4 කියන එක කොහොමද මම කිව්වේ? x වර්ගයේ ඍණ 2 වර්ගය කියලා ලියා ගන්න පුළුවන්. මේ පැත්තේ මේ විදිහටම ලියාගෙන. හරි. දැන් මෙතනදී කරන්නේ වර්ග දෙකක අන්තරේ සාධක කරනවා. මොකද්ද වර්ග දෙකක අන්තරේ කියලා කියන්නේ? අපි මෙතනින් පොඩ්ඩක් ලියලා බලමු. a වර්ගයේ ඍණ b වර්ගය කියන එක අපි ලියන්න පුළුවන්
A ධන B වතාවක් B A ඍණ B කියලා. ඉතින් ඕක තමයි වර්ග දෙකාන්තරය කියන්නේ. එහෙනම් මෙතනත් x වර්ගය ඍණ 2 වර්ගය කියන එක ලියන්න පුළුවන්. x ධන 2 වතාවක් x ඍණ 2 කියලා. හරි. ඔතෙන්ට ආවා මේ පැත්තෙන් 3 බෙදීම x ධන 2 ඒ විදිහටම ලියාගන්න. ගාන අවසාන වෙන්නේ නැහැ පුතේ. දැන් තමයි අපිට පොදු හරයක් ගන්න වෙන්නේ. බලන්න පොදු හරයක් ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම ලේසියෙම ගන්න පුළුවන් මෙතනදී. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙයා ඉන්නවා මෙතන. එහෙනම් මෙයාගේ ලොකු සාධක ලොකු වැඩිවීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ නිසා අපිට කෙලින්ම x ධන 2යි x ඍණ 2යි පොදු සාධකයක් විදිහට නැත්නම් අපිට ගන්න පුළුවන් කුඩා අංක දුගුණාකාරයේ පොදු සාධකය නෙමෙයි. හරය විදිහට මෙතනදී ගන්න පුළුවන්. හරි. ඒ විදිහට අරගෙන x ධන 2යි x ඍණ 2යි පොදු හරය වුණා නම් අර අතනදී කරපු දේ දැන් කරනවා. මොකද කරන්නේ? මෙන්න මේ හරය මෙයාගෙන් බෙදනවා. බෙදපුවම ඔයාලට පේනවා මේ ඔක්කොම කැන්සල් වෙලා එකක් ඉතුරු වෙනවා. එකක් ඉතුරු වෙනවා. ඒ එක ගුණ වෙනවා පුතේ 2x වලින්. එක වැඩි වෙනවා 2x වලින්. ධන මෙතනටත් ඒ වගේම තමයි. x ධන 2යි x ඍණ 2 බෙදනවා x ධන 2. එතකොට කැපෙන්නේ x ධන 2ට x ධන 1 විතරයි. ආයෙ වෙන කැපෙන්න දෙයක් නැහැ. ඒ නිසා x ඍණ 2 ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන x ඍණ 2 මොකද වෙන්නේ? 3ෙන් වැඩි වෙනවා. මම ඒක සුළු කරන්න ලේසි නිසා මේ විදිහට දානවා. 3 වාරයක් x ඍණ 2. ඒ කියන්නේ 3x මේ 3 වරක් 2 6යි. හැබැයි මෙතන ධනයි ඍණයිනේ. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ. එන ඔය විදිහට අපිට එනවා. හරි. ගාන අවසාන නැහැ. මොකද මෙතන ආපහු සජාතීය පද දෙකක් තියෙනවා. මේ 2x සහ 3x. එහෙනම් අපිට අවසන් කරගන්න පුළුවන් 2x 3x එකතු වුණාම 5x ඍණ 6 බෙදීම x ධන 2 වතාවක් x ඍණ 2 තමයි මේකේ අවසාන පිළිතුර වෙන්නේ. ඔන්න ඔය ආකාරයට තමයි පුතේ ගැටළු දෙක විසඳන්නේ. එතන අපිට මෙතනදී අවශ්‍ය වුණා භාග දැනුම අවශ්‍යයි. භාග කොහොමද සුළු කරන්නේ, එකතු කරන්නේ, අඩු කරන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය වුණා බීජීය භාගවලදී අපිට අවශ්‍ය වුණා බීජ ප්‍රකාශන වල සාධක කොහොමද කඩන්නේ. එවැනි අවස්ථා වුණා. ඒ වගේම මෙතනදී අපි දැක්ක වර්ග දෙකාන්තරය වගේ බලන්න අපි හිතපු නැති වෙලාවල් වල එවැනි තැන් අපිට යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි ගැටලු ඇත්තටම හදලා තමයි ගොඩ දා ගන්නට වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර වෙනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.